හරි දැන් මම මේ ගත්තියේ මේ මුළු තුනම වියාගත්තා. දැන් මේ අන්තිම මුල්ල වියාගන්නේ. ඒක චුට්ටක් ඔයගොල්ලෝ බලන්න. මේ අන්තිම කොලේ මෙන්න මුල්ල වගේ නවාගෙන මේ කොලේ යටින් දාලා මේ කොලේ මෙහෙම නවාගෙන මේක දිගේ ගෙනල්ලා මම තියලා දැන් මෙහෙම වියාගෙන යනවා. මේ කොලේ මෙහෙම නවා ගන්න. ඔයාලට තව පැටලෙන්න පුළුවන්. දැන් අපි මේ පැත්තේ මෙහෙම නවලා මේ ඇතුළට නවලා තියෙන කොළ මේ පැත්තට එනකම් ගොඩ මෙහෙම දිගට තියෙනකොට ඒ කොළත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒකින්ද ඒව ටික මෙහෙම කකුලෙන් පොඩ්ඩක් නවා ගන්න ඇතුළට කරලා. මේ පැත්තේ තියෙන ඒවා ටික ඔක්කොම මෙහෙම උඩට ගන්න අතරේ ඒකේ තියෙන අන්තිම කොළයට යනකම්ම නවා ගන්න. ඒක මග ඇරෙන්න පුළුවන් මේ පැත්තේ කොළ ටික මෙහෙම තියෙන හින්දා. නවා ගත්තා. ඊට පස්සේ දැන් අපිට ආයෙතන මේ පැත්තෙන් මෙහෙම නවන්න කොළ මේ පැත්තට නවන්න කොළ ඉතුරු වෙලා නැහැ. මොකද මේ පැත්ත මෙහෙට වියවිලා තියෙන හින්දා. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ කොළ ටික මේ පැත්තට සම්බන්ධ කරගන්න. මේ ගත්තා. නවන්න කොළයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දැන් තියෙන කොළ ටික වියාගෙන යන්න තමයි තියෙන්නේ මේ විදිහට.
දැන් මේ කොළ ටික දැන් මෙහෙම ඇතුළට බෑවෙන්නේ නෑ ගොඩක් මේ අඩු වෙන්නේ දැන් මේ මෙහෙට අඩු වෙන්නේ බෑවිලා තියෙන්නේ මේ කොළ ටික ඔක්කොම ඔයා මේ එකක්වත් කපන්නේ නැතුව පුළුවන් තරම් ඔයා බා ගන්න ඇතුළට. එතකොට තව වට්ටිය හොඳට හයියට තියෙනවනේ. දැන් මේ කොලේ බාන්න ඕනේ ඇතුළට. මොකද ඒකට යට වෙන්න කොලයක් නැති නිසා. මම ඇදෙන්නේ නැති වෙන්න දෙකක් විතර බාගත්තා. ඊට පස්සේ මේ අන්තිම කොලේ එක ගොඩක් දිගට තියෙනවා. ඒක මම ටිකක් කපලා දාන්නම්. චර දිගට බාන්න ඕනේ නෑනේ. කපලා මේ අන්තිම කොලේ දැන් මේ විදිහට කොළ දෙක එන්නේ. ඒකේ මෙන්න මෙහෙම කොළ දෙක එන්නේ. මේ කොලේ මෙහෙම යටට වෙන්න. මේ කොලේ අර විදිහට උහුම නාබලා මේ කොලේ යටින්ම මේ කොලේ ළඟින්ම මේ මෙහෙම මෙන්න මේ විදිහට ඇතුළට බාගන්න තියෙන්නේ. මේ විදිහට. ඒකලා හොඳට මේ වටේට කොළ ටික මෙහෙම කොළ දෙක උහුම අල්ලලා උහුම ඇදලා කට හොඳට නැගිට වෙන්න මේ විදිහට නැගිට වෙන්න හොඳට කට හදලා ගන්න. මේ හොඳට වටේට කොළ ටික අදින්න. හරි දැන් වටේ මම ඔක්කොම මේ ටික හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ පිට කටේ නවා ගන්න. මේක හොඳට දෙපැත්තම ඇදලා ගන්න ඕනේ. මෙහෙම පිම්බෙන ගතියක් නැහැ. මේක හොඳට ඇද්දාම දැන් හරි වටේ මුළු හතර වියලා දැන් හරි වටේ මුළු හතරම වියලා මේ දැන් හොඳට මම ඇදලා ගත්තා. ගොඩාරිය කඩෙන්න බෑ. මොකද මේක ටිකක් ලොකු වට්ටියක්. මේ අඩි එකමාරක් විතර පහළ වට්ටියක්. මේ කින ගොඩක් අදින්න බයයි කොළ කැඩෙනවා. මේ වියදි මේක ගන්නට මේවා කරලා හදලා තියාගන්න. මේ හොඳ හයිය කොළ නම් බය නැතුව ඇදලා ගන්න පුළුවන්. මේ දැන් අපි මේකේ පිටපැත්තේ කට නවමු. ඔයාලා මේ කොළත් හොඳට ටිකක් කොහොම ඇදලා ගන්න මෙහාට. කොහොම ඇදලා අරගෙන ඉස්සරොම දැන් මේ පළවෙනි කොළ දෙක එකක් ඇදලා නැමුවා. ඊට පස්සේ මේක අරගෙන මේ කොලේ අපි මෙහෙම තියලා මේක මෙහෙම තියාගන්න. ඊට පස්සේ මේ කොලේ නමනවා. මේ කොලේ මෙහෙම තියෙනවා. මේක ලියනවා. මේ කොලේ නවනවා. මේ කොලේ මේ විදිහට නවලා තියෙනවා. ඒක දිග ඇරිනවා. මේක නවනවා. ඊට පස්සේ මේක ඒ විදිහටම නවලා මෙහෙම තියෙනවා. අර මේක දිග ඇරිනවා. ඊට පස්සේ මේක නවනවා. ওই විදිහට තමයි ඒක යන්න තියෙන්නේ. මේ විදිහට වටේටම වියා ගන්න. ඔයාලා මේ වට්ටිය මේ ලොකුවට වට්ටිය වියනවා නම් අනිවාර්යයෙන්ම කොළ දෙක ගන්න. මේ දෙක ගත්තාම වට්ටිය හොඳට හයියට තියෙනවා. එක ගත්තාම මේ හයිය මදි. ඉතින් මේක ලොකුවට විය වෙන හින්දා එක ගත්තේ මේ කොළ කුඩාරියක් වුණාම පැහැදිලි මදි වෙයි කියලා හිතලා. දැන් හරි. දැන් අපි මෙන්න මෙතෙන් දෙනකම් වියලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක නවලා
වටේටම වියපු විදිහටම දැන් මේ රෝස පාට කොළේ වුණ වියා. ඊට පස්සේ දැන් අපිට මේ අන්තිමට මිතුරු වෙලා තියෙන මේ කොළේ දැන් ඒ කොළේ මෙහෙම ගහන්න තැනක් නැහැ. මොකද මේ කොළේ වියවිලා තියෙන හින්දා අපි ඒකින්ද ඒ කොළේ මෙන්න මෙතනින් බාන්න ඕනේ. මේ විදිහටම තියෙන්න මෙන්න මෙතන මේ වියවිලා තියෙන කොළේ තියෙනවනේ. ඒක මෙතන යටි පැත්තේ මෙහාට මෙහෙම බාන්න ඕනේ. යටි පැත්තේ දැන් හරි අන්න ඒක දැන් හොයන්න බෑ. ඒකල මේ දැන් මේ පිට පැත්තේ වියපු කටත් අපි හොඳට මේ විදිහට කරලා දැන් මේ මෙතන මේ විදිහට දැන් මේ ඉතින් මෙහෙම කටක් තියෙන හින්දා ඒක ටිකක් කොහොමද විදිහට ඇදලා ආපහු ගන්න ඕනේ. මේක දැන් මේ අට එකයි උඩ එකයි ගානටම එක ගානටම හිටින්න නම් අපි අර දැන් ඉස්සෙල්ලා මේ කට නවද්දී එක කොළයක් යටින්නේ දැම්මේ. ඒ එක කොළයක් යටින් දාන්නේ නැතුව එක කොළ දෙකක් යටින් දැම්මම මේ කටවල් දෙකම එක ගානට එනවා. ඒ විදිහට දාලා ඔයාලා ඒක වියා ගන්න. ඊට පස්සේ දැන් මේ කොළ දෙක දැන් මේ පැත්තට අපි මේ කට නවලා ඉවරයි ඒක ජොයින් කරලා. දැන් තියෙන්නේ ඊළඟට මෙන්න මෙහෙම මේ විදිහට මේ කොළ දෙකක් නවනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ කොළේ අරගෙන මේ පැත්තට නවනවා. නවලා මේක දිග ඇරලා මේක ආපහු මෙහෙම නවනවා මේ පල්ලෙහාට. කල මේක දිග අරින්න. මෙතනින් මේක නැමුවා මේ කොළේ නැමුවා. ඊපස්සේ මේ පැත්තේ තියෙන මේ පාතින් මේ කොළේ මෙහෙම උඩට නවලා මේක දිග ඇරලා මේක මෙහෙම පාතට නවලා මේක දිග අරින්න. මෙන්න මේ විදිහට තමයි එකට එන්නේ. Bahwa අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අලුතෙන් කඩනවන හැටිත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට වටේටම නවාගෙන යන්න. මේක නාවනකොට මේ හොඳට ඇදලම ගන්න කට මේ එකවරම ඒ නවන ගමන්ම
කට මං වටේට මෙහෙම වියාගත්තා. මේ අන්තිම ටික දැන් ඊට පස්සේ මේකේ මේ කොලේ නමුවා ඊට පස්සේ මේ කොලේ නවන්න විදිහක් නැහැ. ඒක මේ පැත්තට බියවිලා හින්දා ඒකෙන්ද අපි දැන් එකක් නමලා වගේ මේක දානවා මේක ඇතුලේ. මෙන්න මේ විදිහට දාලා මේක කොහොම නවලා මේක දිගාරිනවා. ඊට පස්සේ දැන් අනිත් කොළ දෙකම නැහැ. ඉතින් අපි මේ අන්තිම කොලේ මේක දැන් මේ මෙතෙන් ජොයින් කරන්න ඕනේ. මේක මේ විදිහට අරගෙන මෙන්න මෙතනින් මෙන්න මේ මෙතනින් මේ කොළ මේ කොලේ මේකේ අතරින් මේ දෙක අතරින් මේක මේ මෙතනින් නෙමෙයි මෙතනින් ගන්න ඕන. මෙන්න මෙතනින් ගන්න ඕන. මේක ඉස්සෙල්ලා මෙහෙම. මෙතනින් අරගෙන ඒක දෙකට නැවෙන්නත් ඕනේ මේ විදිහට ඒ දෙකට නවලා මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ අන්තිම මේ පටන් ගත්ත කොලේ නමපු තැන අන්නේ මෙතන මැදින් මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහට දාලා මෙන්න මේ විදිහට ඇදලා ඔන්න හරි. ඔන්න දැන් අපි ඒක ජොයින් කරා. දැන් මේ විදිහට කට්ටිය වටේට උම කට ඔයාලා වියාගෙන යන්න. ඒක මම මේ නැද කොළ ටික කැපුවේ නැහැ. මේ ටික බා ගන්න ඕනේ. මොකද මම තනි කොළින් වියපු හින්දා මගේ වට්ටිය හයිය නැති හින්දා මම මේ නැද තියෙන කොළ ටික සේරම බා ගන්නවා. මේකේ වටේ දැන් කට නවල ඉවරයි. ඊට පස්සේ දැන් ඔයාලා තියෙන්නේ මේ කෑලි ටික මේකේ මැද ටිකක් බාගෙන ඔයාලගේ වට්ටිය ඔක්කොම බා ගන්න. කොළ දෙකෙන් වියක් කමන්නේ බා ගන්න. මොකද තවත් එතකොට හයියයි. ඊට පස්සේ මේක හොඳට කතුරක් හරි මහක් හරි අරගෙන මේ වටේ මේ කොළ ටික මෙහෙම කපලා මම කඩලා පෙන්නන්නම්. මෙන්න මෙතෙන්ට වෙන්න කපලා දාන්න. මම මේක පැත්තක් කපලා බලන්න. ඔඩේ ඊට පස්සේ මේ විදිහට තමයි මේ වට්ටිය කට එන්නේ. මේ කටනවන එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා මම ඒක ආයේ පස්සේ වෙලාවක ඔයාලට චූටි වට්ටියක් කියලා දෙන්නම්. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට බාලා ගන්න. ඔන්න දැන් පෙමෙන්ට් එකක් දාන්න. මම ඒක ඉක්මනට කියලා දෙන්නම්.
මේ ඔයාලා සියලු දෙනාම එහෙනම් පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්. උත්සාරණයි.